Hi guys. අද මම රිව් කරන්න යන්නේ ස්කින් 1000 එකේ writing collection එක ගැන. මේක මගේ first video එක. මම මේ product ඇයි තෝරගත්තේ තමයි මගේ first video එකට. මගේ මුවන හොඳටම bleaching ගාලා සවුත් වෙලා තිබ්බේ, acnes තිබ්බා, damage වෙලා හොඳටම තිබ්බේ. එතකොට මේ product තමයි මට රිපෙයාර් කරලා දාන්න, රිපෙයාර් කරන ඩැමේජ් අඩු කරන්න උදව් කරේ. එතකොට මේක තමයි ගොඩක්ම වැදගත්ම මගේ ආසම ප්‍රොඩක්ට් එක. අනිත් ගැන කතා කරොත් මේ ස්කින් 1000 එකේ මේ ප්‍රොඩක්ට් විතරක් නෙමෙයි. එතකොට මේකේ ඇක්නි වලට තිබ්බා, ඔයිල් ඇක්නි කියන ඔයිල් වලට තිබ්බා, තව කීපයක්ම තිබ්බා ප්‍රොඩක්ට්ස් සෙට්. එතකොට මේක තමයි බ්‍රයිටින් කලෙක්ෂන් එක. එතකොට මේකේ වැඩිපුරම key ingredients වෙන්නේ Centrella Astartica extract. එතකොට ඒකෙන් අපේ හමය පිච්චිලා තියෙනවා නම්, අවුවට පිච්චිලා තියෙනවා, ඒව රිපෙයාර් කරන්න, ඒ වගේම ඔයාට වයසට යාම අඩු කරන්න, boosting hydration වගේ තෙතමනය ඇති කරන්න, ඒ වගේම ඔයාට wrinkles ඇවිල්ලා තියෙනවා නම් ඒව අඩු කරන්න, acne marks ඇවිල්ලා තියෙනවා, acne වල marks ඇවිල්ලා තියෙනවා නම් ඒව අඩු කරන්න ඒකට වැඩිපුර පුළුවන්. ඊට පස්සේ වැඩිපුරම තියෙන niacinamide. මෙන්න මේ තියෙන වගේ චූටි මේ සුදු පාට අන්න ඒව තමයි niacinamide. ඔයාගේ මූණට එකපාර හොඳට මේ සිරම් එක දැම්මම ඉක්මන් කරලා ඒක absorb කරනවා. niacinamide වල තියෙන්නේ අපේ මූණේ acnes control කරනවා. ඒවා කියන්නේ oil control කරනවා. ඔයාගේ මූණ ගොඩක් oil වෙලා තියෙනවා නම් ඒක control කරනවා. acne marks අඩු කරනවා. ඒ වගේම ඔයාගේ ස්කින් එක ටිකක් බ්‍රයිට් කරනවා. ඒ කියන්නේ ඔයා බ්ලීචින් ගන්නවා වගේ කිසිම ප්‍රොඩක්ට් එකකින් ඔයාගේ මූණ සුදු කරන්න බෑ. ඔයා බ්ලීචින් ගෑවොත් තමයි ගොඩාක් අර සුදු වෙන්නේ. මේකෙන් හැබැයි ඔයාගේ මූණ හොඳට ක්ලියර් වෙලා පැහැපත් වෙනවා, ලස්සන කලර් එකක් එනවා. ඒ කියන්නේ ඔයාගේ ස්කින් ටෝන් එකේ තියෙන කලර් එකට වැඩිය ටිකක් බ්‍රයිට් වෙනවා. එහෙම කියලා මේක ඔයා හිතනවා නම් මේ බ්‍රයිටින් කලෙක්ෂන් එක උනත් ඔයාට මොනවාද වයිටින් ප්‍රොඩක්ට් වගේ වයිටින් බ්ලීචින් යූස් කරලා වගේ සුදු වෙනවා නම් ඒක වෙන්නේ නැහැ. ඒක තමයි බ්ලීචින් ගෑවොත් තමයි ගොඩක් අධි මාත්‍රා විදිහට දාලා බ්ලීචින් දැම්මොත් තමයි වගේ මූණ සුදු වෙන්නේ. හැබැයි මේ ප්‍රොඩක්ට් වලින් එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකේ තියෙනවා මොනවාද ගස් ලබු, ඊට පස්සේ ඇපල් සාරය, ඒ වගේ ඉන්ග්‍රීඩියන්ට් මේකට ඇතුළත් කරලා තියෙනවා. එතකොට ඊට පස්සේ කතා කරමු මේක කොහොමද පාවිච්චි කරන්න කියලා. මේක පළවෙනි එක තමයි මේකේ ටෝන් එක. මම ළඟ මේකේ ෆේස් වොෂ් එක විදිහට තියෙන පින්ක් කලර් එක. ඒකේ නම මතක නැහැ. ඒකේ පින්ක් එක තමයි මම ළඟ තියෙන්නේ. ඊට පස්සේ තමයි මේක ටෝන් එක යූස් කරන්නේ. දැන් මගේ චුට්ටයි තියෙන ඉතුරු වෙලා ටෝන් එක. ඊට පස්සේ යූස් කරන්නේ මෙන්න මේ මැදගස්ථාන සෙන්ට්‍රල් එකේ මම ආසම් ප්‍රොඩක්ට් එක. මෙන්න මේ ටෝන් එක නෙමෙයි මේ සිරම් එක. මේ සිරම් එක ඉවර වෙලා තියෙන මේ ප්‍රොඩක්ට් එක අනික් එක මම කියවනේ මම යූස් කරා කියලා. මම බොරු කියලා රිවිව් කරනවා කියලා හින්දා මම මේක තිබ්බා. එතකොට මේක තමයි මේක මොයිස්චරයිස් එක. මේක ගොඩාක් හොඳයි. මොකද මේක ඔයිල් තියෙන කට්ටියට ගොඩාක්ම හොඳයි. මොකද මේකේ ඉක්මන් කරලා ඇබ්සෝබ් කරනවා මූණේ
ගොඩාක් අර නිකන් තික් ගතියට තියෙන්නේ නැහැ. ඒ නිසා මේක මාරම හොඳයි. මම මාරම ආස ප්‍රොඩක්ට් එකක්. මොයිස්චරයිසර් එකක් අනිවාර්යයෙන්ම ඔයිලි ස්කින් එකක් තිබ්බත් යූස් කරන්න අනිවාර්යයෙන්ම ඕන. මොකද ඒකට හේතුව ඔයාගේ මූණ මොයිස්චරයිසර් කරන්නේ නැත්තම් ඔයාගේ මූණේ ඔයිල් ප්‍රොඩක්ෂන් එක තව වැඩි කරනවා හැම විසින්ම. ඒක සාමාන්‍යයෙන් ඩොක්ටර්ස්ලාත් ඉඳන් කියන අනිවාර්යයෙන්ම ඔයාගේ මූණ ඔයිල් තිබ්බා මගේ පොඩි කාලේ දෙයක් තමයි මම යූස් කරන්නේ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම ඔයිල් තියෙන කෙනෙක් උනත් මූණ මොයිස්චරයිසර් කිරීම කරන්නම ඕන. අනිවාර්යයෙන් මොයිස්චරයිසර් එකක් යූස් කරන්නම ඕන. ඔයාලගේ ටෝන් එක තිබ්බේ නැතුණාට කමන්නේ. මෙන්න මේ සිරම් එකයි මොයිස්චරයිසර් එකයි තියෙනවා නම් හොඳටම ඇති. මම ආස මේක උදේ හවස ඕනම වෙලාවක යූස් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩාක් සෙන්සිටිව් කට්ටියට උනත් පාවිච්චි කරන්න පුළුවන්.